Walkie Talkie with Rashu. කාලෙන් කාලෙට අපිට සමරන්න දේවල් කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවනේ. දැන් ලංකාවේ අපිට නම් අවුරුදු සමරලා අවුරුදු සතුට බෙදාගෙන ඔක්කොම ඉවර කරලා දැන් ආපහු වැඩ පටන් ගන්න මූඩ් එක හදාගන්න ගමන් ඉන්නේ. ඒ වුණාට අමතක කරන්න බෑ අවුරුදු කාලෙට අපිට වැඩිපුරම ඇහෙන සින්දු ගැන. ඒ අතර සිරිලකපිරි අවුරුදු සිරි කියන්නේ අපි ආදරය කරන සින්දුවක්. ඒක මේ කාලෙට ගැලපෙන හින්දා තමයි මම මුලින්ම මතක් කළේ. හැබැයි ඒ වගේම අපි ආදරය කරන ලස්සන තව සින්දු ගොඩක අයිතිකාරයෙක් මම අද එක්කගෙන ආව කතා කරන්න මාත් එක්ක මේ ඇවිදින ගමන් ජීවිත ගමනේ මේ සංසාරේ ඇවිදින ගමන් කතා කරන්න උදාර සමරවීර ඉන්නවා මාත් එක්ක. හලෝ අයිබෝන්. ඉතින් උදාර සමරවීර මහත්මයාණනි කොහොමද වගේ මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල කියන්නේ ඉතින් සාමාන්‍ය පරිදි මගේ සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. සිරිලකපිරි අවුරුදු සිරි ගීත ප්‍රතිචාර විඳිනවා. රයිට්. හැම අවුරුදු කාලෙකම ඔයාට මේ අවුරුද්දක් ගානේ ඔය ප්‍රතිචාර ටික හම්බෙනවා නේද ලස්සන්ට? මේ ප්‍රතිචාර ටික කියන්නේ හැම අවුරුද්දෙම අවුරුද්ද පොඩ වැඩි වෙනවා. ඒක තමයි සතුටු. දැන් සින්දුව කළත් අවුරුදු 14ක් විතර වෙනවා. දශකයකටත් වැඩි. ඒක නෙන්න. ඉතින් මම කොහොමත් සතුටුයි අර සින්දුවක් එකපාර ක්ලයිමැක්ස් එකට යන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් එනවනේ. මම හිතුවා එහෙම නම් පොඩ්ඩක් පැවැත්ම වැඩි කියලා. ඉතින් ওই විදියට කටයුතු ටික යනවා. දැන් මේ මං හිතන්නේ මෙච්චර ආටිස්ලා ගොඩක් සම්බන්ධ කරගෙන කරපු ලොකුම ප්‍රොජෙක්ට්ස් ලංකාවේ තියෙන ඉතාම අඩුවෙන්. සිරිලකපිරි අවුරුදු සිරියකට ආටිස්ලා 11ක් විතර සම්බන්ධ වෙනවනේ. ඔව් ආටිස්ලා 11ක් 12ක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ රෝහණ බැද්දගේ මහත්මයාගේ ඉඳලා ඒ කියන්නේ එච්චර සීනියර් ආටිස්ට් කෙනෙක් ඉඳලම ගොඩාක් කට්ටිය ඕකේ ඉන්නවා. එතකොට අපි ගත්තට පස්සේ දැන් මේ වගේ වැඩක් කරන්න ඔයාගේ පළවෙනි වැඩේ තමයි සිරිලකපිරි අවුරුදු සිරි කියන්නේ. ඒක අවුරුදු 14ක් තිස්සේ ආදරය නොඅඩුව ලබාගෙන තියෙනවා. පළවෙනි වැඩේම මෙච්චර හිට් කරගන්න මොකද්ද මේකේ තිබ්බ මැජික් එක? මැජික් එක කියන්නේ මං හිතන්නේ සින්දුවක් හිට් වෙන්න කියලා බලාගෙන කළා සින්දු හිට් වෙන්නේ නැහැ. රයිට්. ඒක මගේ මතය. මං හිතනවා අපිට නිකන් අවංකව අපේ අයිඩියා එක අපේ මූඩ් එක එළියට දුන්නොත් ඒක හිට් වෙන්න ඕන එකක් නම් ඒක හිට් වෙනවා. හැබැයි වැඩේ අවංක වෙන්න ඕනේ. කියන්නේ දැන් මේ සින්දු උදාහරණයක් ගමුකෝ. එතකොට මේකේ මම එළියට දාන්න උනන්දුනේ. ඒ කියන්නේ මට පොඩි කාලේ අවුරුදු දැන් ඔයා පොඩි කාලේ මම පොඩි කාලේ අපිට පොඩි කාලේ අවුරුදු දැනෙච්ච විදියක් තියෙනවනේ. මම මේ කියන්නේ ඔයා ඉපදෙන්නත් කලින් වෙන්නේ නැති. ඒක බලන්නකෝ ඒක. ඒ දවස්වල තිබ්බ අවුරුදු ෆීල් එක මීට වඩා ටිකක් වෙනස්. එන හරිම උත්සවාකාරයි ඒක. අර ඔය කියන්නේ වෙනම ෆෙස්ටිවල් එකක් වගේ. ඒකේ අත්දැකීම් මට තිබ්බා. ඒ කියන්නේ අපි ගම්බොද හැදිච්ච අය විදියට ඒ තිබ්බ දේවල් එහෙම තිබ්බා. ඒතකොට එන්නේ මූඩ් එක තමයි මට මේ සින්දුව තුලින් එළියට දාන්න ඕන උනේ. ඒක ඉතින් අවංකව මං යොදපු හින්දා මට හිතනවා මේ දැනුත් ඒක මිනිසුන්ට දැනෙනවා කියලා. ඒ කියන්නේ අපි අවංකව නිර්මාණයක් කරොත් මං හිතනවා ඒක අර අවංකව අහන එක්කෙනෙක් හරි ඉන්නවා කියලා. ඉතින් අර ඒ කාලේ කොහොමද සින්දු මගේ අනිත් ඒ දවස්වල කරපු සින්දුත් අපි ඒ එකක්වත් මේක හිට් වෙයි මිනිස්සු අතර යයි මේක අවුරුද්දෙන් අවුරුද්ද නැවත නැවතෙයි TikTok වල මේව කෙරෙයි. දැන් මේ දවස්වල සින්දු හදද්දී අපි මුලින්ම ප්ලෑන් කරනවා TikTok කට් එක මොකක්ද කියලා. ඒක මොකොත්ම නැතුව මේ සින්දුව පිළිබඳ විතරක් හිතලා හදපු හින්දා ඒක හිට් වෙන්නේ නැති. ඒ වගේ වැඩේ අවංකව කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා කාලාන්තරයක් තිස්සේ ආදරය ලබන්න. අනිවාර්යෙන්. මුලින්ම අපි අපේ කතාව පටන් ගත්තා දැන් මේ අවුරුද්දත් එක්ක සම්බන්ධ කරලා. හැබැයි දැන් මම ඊට පස්සේ පනින්න යන්නේ වෙනම මාතෘකාවකටයි. දැන් ෆිල්ම් මියුසික්. ඔයා මියුසික් කරපු ඔයා හදපු සින්දු තියෙන ෆිල්ම්ස් දෙකක් ගොඩාක් ප්‍රසිද්ධ ඒවා තියෙනවා. එතකොට ඒ සින්දු ටික ඔක්කොම ජෙනරේෂන් ගණනාවක් කට්ටිය දන්නවා. මං කියන්නේ මේ ඔයාලගේ වයසවල කට්ටිය සහ අපේ වයසවල කට්ටිය. ඒකත් කියන්නේ මේ ඒ වගේ ගොඩක් කට්ටිය දන්නවා. උදාහරණයක් දේදුණු ආකාශي මූවි එකේ භවෙන් භවේ එතකොට සෙල්ෆී මල් කලඹ ඊට පස්සේ ගත්ත දැන් මම කියාගෙන නදින්නේ මම ඉන්නේ ඔයා ප්‍රසන්ට් වෙලා මෙතන. ඊට පස්සේ ආදරණීය කතාවක් එක. ඒකේ සින්දු ටික. එතකොට ෆිල්ම් මියුසික් කියන එක වෙනම එකක්. ඔයා කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? ඔව් මගේ කියන්නේ ෆිල්ම් මියුසික් කරද්දී ෆිල්ම් මියුසික් සහ ෆිල්ම් සෝන්ග්ස් කියන අපි දෙක ගත්තොත් මගේ පොඩි අරමුණක් තිබ්බා ෆිල්ම් සෝන් එකක් කරාම
ඒක ෆිල්ම් දැන් ගොඩක් වෙලාවට නෙමෙයි සමහරවිට ෆිල්ම් එකක් කරොත් ෆිල්ම් එකේ සින්දුව තියෙනවා. ඊට පස්සේ ෆිල්ම් එක ඉවර වෙනවනේ යම් කිසි දින ගන්නකින් පස්සේ ඊට පස්සේ ඒ සින්දුව නැති වෙන්න පුළුවන්. ෆිල්ම් එකෙන් පස්සේ එක සාමාන්‍ය ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නම් මරුනේ කියන අදහස තිබ්බා. එතකොට සින්දුවක් එහෙම ජනප්‍රිය වෙලා තියෙනවා කියන එකට මම හිතන ඒ කියන්නේ සපුරාලිය යුතු කාරණා තුනක් තියෙනවා මම හිතනවා. එකක් තමයි ඒකට කවර්ස් හැදෙන්න ඕන. වෙන වෙන අය කරන කවර්ස්. ඒ කියන්නේ කවර්ස් කියලා කියන්නේ ඒ කාලය තුල නෙමෙයි එතනින් පස්සේ අනිත් ජෙනරේෂන් වල කවර්ස් කරන්න ඕන. අනිත් එක එක YouTube Spotify වගේ platforms වල ලොකු view count එකක් තියෙනවා. මම ඒකත් මම එකඟයි. එහෙම තියෙනවා කියන්නේ ඇහිලා තියෙනවා කියන එක කියන්නේ. ඔව්. ඒතර YouTube විතරක් නෙමෙයි මම කියන අනිත් platforms ඔක්කොගෙම. තුන්වෙනි කාරණේ තමයි රියලිටි ෂෝස් වල මේ සින්දුව කියවෙන්න ඕන. ඔන්න ඔය කාරණා තුන සපුරනවා නම් මං හිතනවා සින්දුව ජනප්‍රියයි කියලා. රයිට්. ඉතින් මට සතුටුයි ඔය අහසින් එහා මල් කලඹ ළඟ භවෙන් භවේ මේ ඔබට ඇහෙනවද ආදරේ ඔය සින්දු ටික රියලිටි ෂෝස් වල ගත්ත එක channel වල දැන් ගොඩක් තියෙනවනේ රියලිටි ෂෝස් ඒවයි හැම සීසන් එකකම ඒ සින්දු ටික වෙනවා. එතකොට මට සතුටුයි හරි. ඒ කියන්නේ මොකද රියලිටි ෂෝ එකක සින්දුවක් කියන්නේ ඒ කියන්නේ සින්දුව ලස්සන වෙන්නත් ඕන, මියුසිකලි වටිනාකමක් තියෙන්නත් ඕන, මිනිස්සු අතර තියෙන්නත් ඕන. ඔය කරුණු තිබ්බොත් නේ රියලිටි ෂෝ එකට අපිට කියන්න පුළුවන්. ඒ ඔය කරුණු ටිකත් ඇතුළත් වෙන ෆිල්ම් සෝංග්ස් හදන්න පුළුවන් නම් නියමයි කියලා තමයි මට හිතුනේ. මං හිතනවා ඒ කියන්නේ ෆිල්ම් සෝංග් එකක් නොවුනත් සාමාන්‍ය සින්දුවක් වුණත් මං හිතනවා ඒ කියන්නේ එකපාරට ඇවිල්ලා views ගොඩාක් ඇවිල්ලා හිට වෙන එක හොඳයි. මං කියන්නේ ඊටත් වඩා ඒ කියන්නේ view count එකම විතරක් නෙමෙයි. ඒකේ covers හැදිලා ඒක තව අවුරුදු ගානකින් පස්සේ රියලිටි ෂෝස් වල කියනවා නම් මට එහෙම වෙච්ච සින්දු කීපයකුත් තිබ්බා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් සිරිලක පිරි අවුරුදු සිරිය එක අවුරුදු මං හිතන්නේ කල්ලා 5-6කින් පස්සේ තමයි ඒක මිනිස්සු අතර යන්න ගත්තේ. රයිට්. ඒ කියන්නේ අපි කරන දවස්වල TikTok තිබ්බේ නැහැ. TikTok ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් TikTok ආවට පස්සේ හිට වෙච්ච එකක් ඒක. ඊට පස්සේ MG ධනුෂ්කයි මං කරා සඳවත අහසින් කියලා. ඒකත් මම හිතන්නේ 2013 අවුරුද්ද කරපු එකක්. ඒවත් හිටුනේ කාලයක් ගිහිල්ලා. මම එහෙම කාලයක් ගිහිල්ලා හිට වෙනකොට මම පෞද්ගලිකව කැමැත්තක් තියෙනවා. මේ මොකද මට හිතෙනවා එතකොට ඒක පොඩ්ඩක් මිනිස්සු අතර වැඩි කාලයක් පවතීවි කියලා. රයිට්. එහෙම. ඉතින් ඒ වගේ නිමිනෙන සින්දු වෙයි කියන එකනේ. සින්දු සහ සමහර කරපු සින්දු තිබ්බා. ඒ කියන්නේ මම එක සින්දුවක් තිබ්බා. මම ඒ සින්දුව කරේ කොවිඩ් කාලේ සුව විරුවන් වෙනුවෙන් මුර දෙව්වර සේනාව. මුර දෙව්වර රයිට්. එතකොට ඒක පසු කාලීනව ඒක පසු කාලීනව පාවිච්චි වුණා එක එක මේ දේශපාලන ව්‍යාපාර වලට. ඉතින් මේ සෑහෙන ප්‍රසිද්ධ වුණා. ඉතින් සමහරු මම අහල් තියනවා මේ පක්ෂයට දෙක් කරේ ඒ වගේත් එහෙම නෑ කරපේවනේ මේ ඉතින් මට සතුටුයි ඒ වගේ එක එක ඒවට පාවිච්චි වෙන එක. ඒ කියන්නේ එදිනෙදා ඒ මුව දෙව්වර සේනා සින්දුවේ ඔරිජිනල් එක කියන්නේ රෝෂා විරාජිනී එක බාචි සුසාන් ඊට පස්සේ කවර් එකක් කවර් වර්ෂන් එකක් කරා උපේක නිර්මාණේ ඒකත් මම ඒ ඔක්කොම හිට් වුණා දෙකම. ඒවත් අර හිට් වෙන්න බලන්වත් එහෙම කරපු කිසි දෙයක් නෙමෙයි. ඉතින් අර ඒවා එක එක වැඩවලදී පාවිච්චි වෙනවා. එදිනෙදා මිනිසුන්ගේ උත්සවවලදී පාවිච්චි වෙනවා. ඉතින් මං කැමති එහෙමද අවුරුදු සින්දුවත් ඒ වගේ එක එක අවුරුදු උත්සවවල මොන්ටිසෝරි කොන්සර්ට් වල එහෙම පාවිච්චි වෙනවා. ඉතින් ඒකට සතුටුයි. දැන් සින්දු වල මියුසික් කරන එක ෆිල්ම් වල මියුසික් කරන එක දැන් ওই වගේ ගොඩක් දේවල් අපි දැන් කතා කරානේ. සින්දුවක් ලියපු එකකට මම දැන් පයින්නවා. දැන් ඒක ලියන්නේ දැන් පිරිමි ළමෙක් වෙලා ඒක ලියන්නේ ගෑනු කෙනෙක්ට. ශශිකා නිසංසලාට දඟකාර හිනේ යොවුන් වසන්තේ මේ සින්දුව මොකද අනේ මේ ලිව්වේ ගෑනු කෙනෙක්ට නෑ ලිව්වා කියන්නේ ඒක ලියන්න සිද්ධ වුණා. සිද්ධ වුණා කියන්නේ ඒක අර තනුවකට නිර්මාණය කරපු ගීතයක්. ඒතකොට ඒක දැන් අපි තනුව හදලා තිබ්බා. ඊට පස්සේ ශශිකත් ඒකට හරිම ආස වුණා තනුවට. ඊට පස්සේ අපි ඒක කීප දෙනෙක්ගෙන් ලියවලා ගත්තා. නමුත් අපිට අර අවශ්‍ය ඒ කියන්නේ වචනවල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ අර අවශ්‍ය රිද්ම් එක ඒ දේවල් වල පොඩි අඩුවක් තිබ්බා. රයිට්. ඕනේ වයිබ් එක තියාගන්න. ඕන වයිබ් එක. ඒ කියන්නේ අපිට ඕන වෙලා තිබ්බේ ඒකේ සවුන්ඩ් එක. ඒ කියන්නේ මෙලොඩි එක හරියට මේ අපේ හිතේ තිබ්බ සවුන්ඩ් එක තමයි ඕන වෙලා තිබ්බේ. රයිට්. වචන වලින් ඒ සවුන්ඩ් එක ඕනුනේ. ඔව්. ඉතින් එහෙම පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒක හින්දා අපි දැන් ශශිකා ඇත්තට මේක වොයිස් කරන්නත් ආවා. වොයිස් කරන්න ආපු වෙලාවේ අපි වචන ටික බලද්දි දැන් මේ වචන ටික කියවෙනව මදි. එහෙම ප්‍රශ්න ආවා. ඊට පස්සේ අපි ඔහම දෙතුන් වතාවක් උත්සාහ කරා හරි ගියේ නැහැ. ඊට පස්සේ
එක දවසක් මම ඇහුවා මෙන්න මේ වගේ වචන ටිකක් නේද ඕනක් කියලා. ලංකාරහිනේ යෝන් වසන්තේ ඔබමයි හදේ හැඟුම්ම වන්නේ වගේ මන් දුන්නා මල්ලි අන්න හරියටම හරි. ඉතින් ඔයා ඔහොමම ওই ටික ලියන්නකෝ කියලා. මං කිව්වා අපි දැන් කාට හරි ලියන්න දෙමු. අපි ඩමි එකක් ලියලා. කියලා මං ඕකේ ওই ඩමි එකක් ওই විදියට ලිව්වා. ඔය ඩමි එක ලියලා ඊට පස්සේ ඕක සශිකට දැම්මම මල්ලි කිව්වා සශික කිව්වා මල්ලි මේක ඩමි නෙමෙයි මේක හොඳයි. මේක අපි කියමු. මේක ඔරිජිනල් වුණා. ඔරිජිනල් වුණා. මං කිව්වා අක්කේ මට බලන්න මම ඒ කියන්නේ පද රචකයෙක් නෙමෙයි මගේ ලොකු භාෂා දැනීමක් නැහැ. නමුත් ඇත්තට මේ සින්දුවේ හරි සරල ඒ කියන්නේ ටියුන් එකත් සරලයි. ඒකට පද වැල් වලිනුත් මහා ලොකු කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි සරල නිකන් ආදරය ගැන නිකන් හරි සුන්දර බොළඳ එහෙම තෝට් එකක් තියෙන. ඉතින් ඒකයි ෆීල් එකටත් ගැලපුණා. විශේෂයෙන් අර සවුන්ඩ් එකට මැච් වුණා. හරියට රයිම් වෙලා තිබ්බා. ඉතින් ඒක අපි සිං කරලා බැලුවා. අපි කිව්වා සිං කරලා බලමු කියලා. සිං කරලා බැලුවාම වැඩේ ලස්සනයි. මටත් සතුටුයි. ඉතින් ඒකින්ද දැම්ම දැන් ඒකේ හොඳම දේ සමහර වෙලාවට දැන් මාධ්‍ය ආයතන වලින් ඕක ප්‍රචාරණය වෙනවනේ. එතකොට යාළ සමහරලාට ඔය රොයලිටිස් ගෙවද්දි හරි ඒගොල්ලන්ගේ ඩේටාබේස් හදද්දි මට කෝල් කරනවා. කෝල් කරලා කියනවා මල්ලි මේ අර සශිකගේ දඟකාරහීනේ සින්දුව හරිය ඒක මේ අපි ගත්ත ලයිබ්‍රරි එකට ඒක දැන් වොයිස් සශිකා මියුසික් ඔයා මල්ලි මේකේ වැරදිලා මේ පද රචනය කියලාත් ඔයාගේ නම දාලා කියලා මට කියනවා. මං කියනවා නෑ නෑ වැරදිලා නෙමෙයි අයියා. ඒක ඇත්ත මම තමයි ලිව්වේ කියලා එයාලටත් පුදුමයි. නේ උදාර ඔයා කියලා. ඉතින් ඒක ඉතින් මම පද රචකයෙක් නෙමෙයි මගේ භාෂා දැනීමක් එහෙම නෑ. ඉතින් ඒකින්ද මං ආපහු ලියන්න යන්නේ නෑ. එහෙම විවිධ අවස්ථාවල කීපයක් ලිව්වා. ඒ කියන්නේ මගේ නිකන් සතුට වෙනුවෙන් ඒ රුණකොට දන්න මියුසික් වැඩේ කරගෙන ඉන්න එක හොඳයි. ඒක හොඳයි කියලා හිතනවා. කෑමක් උයා ගන්න එහෙමත් තියෙනවා. ආ එහෙම නම් පුළුවන්. කෑමක් උයාගෙන සින්දුවක් හදාගෙන දෙකම රසමවනේ වනේ නේද? මම ඒක තේසි කිව්ව ගමද? රයිට් දැන් එතකොට තව දෙයක් මම දැක්ක එකක් තමයි උදාරගේ සින්දු කලෙක්ෂන් එක බලනකොට නන්දා මාලිනී මහත්මියටයි අමිල පෙරේරටයි සින්දුවක් කළා තිනවා සෑහෙන කාලයකට කලින්. ඒකේ මම මේ සින්දුව අහනකොට මට තිබ්බ විශේෂත්වය තමයි අර පරණ වයිබ් එක. නන්දා මාලිනී මහත්මියගේ පරණ අර ඇහිච්ච මියුසික් ඒ වයිබ් එකත් එක්ක මොඩර්න් මියුසික් මික්ස් කළා වගේ. ඔයාට කොහොමද මේ වැඩේ සම්බන්ධ වෙන්නේ? ඒක සම්බන්ධ වුණේ ඒ කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටයේ ආදරණීය කතාවක් එකේදී මට මුලින්ම හම්බෙච්ච අවවාදය හම්බෙච්ච දෙන්නෙක් ඉන්නවා. හරි. ඒ කියන්නේ ඒකේ මුහුරත් උළෙලේදී හම්බෙච්ච දෙන්න. ඒ දෙන්න තමයි නන්දා මාලනියන් සහ අමරදේව සර්. රයිට්. ඉතින් ඒ දෙන්න කියන්නේ ඉතින් ලංකාවේ මියුසික් වල උපරිම ලෙජන්ඩ්ස්ලා දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න මට මාර විදියට ආශිර්වාද කරා. මම කිව්වා සර් මම මේ කරන පළවෙනි වැඩේ. එතකොට ඒ නන්දා මිස්ටර්ත් කතා කරලා කිව්වා නන්දටත් මම පළවෙනියටම සින්දුවක් කරා. ෆිල්ම් සෝන් එක එකත් හරි අභියෝගයක් වෙලා අපි වැඩේ කරා. ඒ වගේ ඔයක් ඔය පළවෙනි ෆිල්ම් එක එහෙම කරන්න කියලා. ඒකින් පස්සේ තමයි මම ඔය අහසින් එහා එහෙම නිර්මාණ උනේ. ඉතින් අර ඒ දෙන්නගේ ලැබිච්ච ආශිර්වාදය මම හිතනවා ගොඩක් බලපෑවත් කියලා. ඒ අතරතුර නන්දා මාලනියන් සමග මගේ ඒ සම්බන්ධතාවයක් තිබ්බා ඒ විදිහටම. ඊට පස්සේ මට ආසාවක් තිබ්බා නන්දා මිස් එක්ක වැඩක් කරන්න. හැබැයි මට උමනාවක් තිබ්බේ මේ යූත් එකත් එක්ක ඒක පුළුවන් නම් අපිට ටැලි කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වොයිස් රේන්ජ් එකේ නන්දමිස්ගේ වොයිස් රේන්ජ් එකේ කෙනෙකුත් හොයාගන්න ඕනේ. ඉතින් ලෝ ගොඩාක් හොඳට සිං කරන්න පුළුවන් කෙනෙක් තමයි අමිල පෙරේරා. ඉතින් අමිලත් එක්ක මම කතා කළා නන්දමිස්ටත් කතා කළා. නන්දමිසුත් හරිම ආසාවෙන් ඒ කියන්නේ අමිල පෙරේරාත් එක්ක ගායනා කරන හරිම ආසාවෙන් ඒක ඇත්තටම ටෙලිඩ්‍රාම එකක් සඳහා කරපු නිර්මාණයක්. රයිට්. ඉතින් ඒක හින්දා මම ඒ අමිල සහ නන්දා මාලනීව පාවිච්චි කරපු හින්දා මට හිතුණා අර මියුසිකුත් ඒ කියන්නේ අපේ ඔරියන්ටල් මියුසික් එක්ක අලුත් මොඩර්න් එක මික්ස් වුණොත් හොඳයි කියලා. රයිට්. ඉතින් ඒවත් අර ඒක ලස්සන මාතෘකාවක් ගැන යන සින්දුවක්. ඔව්. ඉතින් ඒවර ඇත්තටම අපේ ආත්ම තෘප්තිය උදෙසා කියන්නේ මම සතුටු වෙන්න කරපු නිර්මාණ. රයිට්. කියන්නේ සින්දුවක් හිට් වෙයි කියලාවත් එහෙම නෙමෙයි. ඒවා ඇත්තටම ආසාවට කරපු නිර්මාණ. ඉතින් මං කිව්වාගේ අවංකව කරේ. කලාව ඇතුලේ තියෙන ඉතින් ආත්ම තෘප්තිය තමයි ඉතින් ගොඩක්මනේ. අනිවාර්යෙන්. කියන්නේ අවංකව කරොත් මං කිව්වා අවංකව කරොත් අවංකව අහන එක්කෙනෙක් හරි ඉඳී ඒ හිටියොත් ඇති. තව සින්දු ගොඩක් තියෙනවා උදාරගේ කියලා නොදැන මිනිස්සු මාර විදියට අහන. දැන් මට මේ අහන්න ගියපු එක මම මුලින් වෙන සින්දු ටිකක් ගැන අහන්න ගියා. හැබැයි මට එකපාරට අහන්න හිතුණා මොකද මෙච්චර කාලේ මේ පරක්කුනේ මුණ පෙන්නන්නේ? නේද?
ඔව් ඒක මගේ වරදක්. ඒකනේ වරදක් තමයි. ඇයි වරද කළේ? මම හිතුවා ඒ කියන්නේ මගේ දැන් අරමුණක් තියෙනවා. මගේ නිර්මාණ කරපු ටිකක් තියෙනවනේ ඒ ටික මිනිසුන්ට ඒ කියන්නේ එක ගොන්නක් විදියට ඉදිරිපත් කරන්න. හරිද? කොන්සර්ට් එකක් වගේ. හිතමුකෝ එහෙම කියලා. එතකොට ඒක තමයි මගේ තිබ්බ අරමුණ. එතකොට ඒ අරමුණට එන්න මට හැබැයි තියෙන්න ඕන හරි නිර්මාණ ටික. එතකොට මම ඇත්තටම වෙහෙසුනේ මේ දශකයක් හෝ දශකයකමාරක් ඔස්සේ මේ මගේ අර තියෙන නිර්මාණ ටික එළියට දාන්න. ඒ සඳහාම තමයි වෙහෙසුනේ. ඒක සහ මගේ විශ්වාසයක් තිබ්බා මේ නිර්මාණ ඕගනික් විදියට මිනිස්සු අතරට ගියොත් ඒක මට හොඳයි කියලා. කියන්නේ මම කැමති ඒ විදියට. ඉතින් ඒකට එකම දේ තියෙන්නේ අර අපි මාකටිං ප්ලෑන් එකක් කරලා ඒ සින්දු ප්‍රොමෝට් කරනවට වඩා ලොකු කාලයක් යනවා. කාලයක් යනවා. ඒකටම එහෙම කාලයකුත් කියන්නේ කෙලිම හදවතටනේ දෙන්නේ නේ. ඔව්. ඒකට යම් කිසි කාලයක් යනවා. ඉතින් ඒ වගේ කාලයක් ගියා. නමුත් මං හිතනවා දැන් කාලය හරි. දැන් එළියට දැන් කාලය හරි. දැන් කාලය හරි මං හිතනවා දැන් මං එළියට ආව නම් හරි කියලා. රයිට්. ඒ හින්දා දැන් එළියට එනවා. එතකොට මේ දැන් අපි අර කලින් මාතෘකාවට එමු මේ ඉවසයිද මන්දා. එතකොට සුරේන්ද්‍රගේ තාමත් මුණ ගැහුනේ නැතත් මේ සින්දු අපි හැමෝම දන්න සින්දු. මේ වගේ තව ඔයා සින්දු බර ගානක් කරලා තියෙනවා. ඔව් මට මතකයි ඒ දවස්වල ඔය කියන සින්දු ආපු කාලේ. ඒ කියන්නේ ඉවසයිද මන්දා. අතුල සමිතගේ. ඊට පස්සේ සුරේන්ද්‍රගේ තාමත් මුණ ගැහෙන්නේ නැතත් සශිකගේ දුර යන්න සිතුවට නොයි සින්දු තුන මට මතකයි ඒ දවස්වල තිබ්බ ටීවී වල මියුසික් චාට් ෂෝස්. ඒ චාට් ෂෝ හැම එකකම වගේ මට හොඳට මතකයි ඔය සින්දු තුන 1 2 3 තියෙනවා. ඒ ටික කරගෙන ඉතින් හරි සතුටුයි ඉතින් ඒ දවස් මතක් වෙද්දී. ඒ වගේ දැනනකොට ඒ කියන්නේ තමන්ගේ සින්දු ටිකක් එහෙම හැමතිස්සෙම මිනිස්සුගේ ඇහෙනකොට දැන් ඔය මම දැක දෙනවා 3 wheel වල එහෙම පිටිපැත්ත ගහලා දෙනවා දුර යන්න සිතුව අද සංකවි හොරෙන්. ඉවසයිද මන්ද අමාදුන් රිදුම්. එතකොට දැන් ඒ වගේ ඒවා වචන විතරක් නෙවෙයි මියුසික් එක්කනේ මිනිස්සුන්ට මතක තියෙන්නේ නේ. ඒකට කොහොමද ඒ දැනෙන ආත්ම තෘප්තිය? ඒක නයි ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ මට ලැබෙන උපරිම දේ. ඒ කියන්නේ මූල්‍යමය දේවල් වලට අමතරව ගත්තත් ඊට වඩා හරිම සතුටුයි. එහෙම දැක්කහම ඊට වඩා ලොකු සතුටුයි මට මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක පාවිච්චි කරත්. ඒ කියන්නේ මම දැක්ක මේ අවුරුද්දේදීත් ඔය ඉවසයිද මන්ද ගීතය එහෙමත් ගායනා කරනවා. ඉතින් අවුරුදු ගණනාවක් ගිහින් දශකයක් විතර ගිහිල්ලා. ඉතින් ඒවත් එක්ක ඉතින් හරිම සතුටුයි. මම හිතන්නේ කලාකරුවෙක් විදියට අර සතුටු වෙන්න පුළුවන් හොඳම විදිය ඒක තමයි. ඊට අමතරව YouTube වල වැටෙන කමෙන්ට්ස් දැක්කහම ඉතින් මම ඇත්තටම හැම කමෙන්ට් එකක්ම කියනවා. ඒ කමෙන්ට් ලක්ෂ ගාණක්ද තියෙන්නේ ලක්ෂ ගානම කියනවා මම. ඉතින් ඒවයි හරි ලස්සන කතා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික අත්දැකීම් කොහොමද මේ ගීතයට සම්බන්ධ වෙන්නේ? එයා රැට නිදාගන්න යනිද්දි මේ සින්දුව දාගෙන නිදාගත්තාම එයාට සනීපෙට නිින්ද යනවා. ඒ වගේ අර ඒවා මං හිතන්නේ සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් මේ මතක වගේම අර ඒවත් දකිද්දි ඒ කියන්නේ දැනටත් ඒව දකිද්දි හරි සතුටුයි. දැන් මේ කලින් කතා කරපු වෙලාවේ නිකන් මට පොඩි අදහසක් ආවා නිකන් අනාගතයේදී උදාර විසින් මියුසික් කරන ලද සියලුම සින්දු එකම වේදිකාවක් මත අපිට අහන්න පුළුවන් කියලා. ඔව් මං හිතා ඉන්නවා මගේ කොන්සර්ට් එකක් කරන්න. රයිට්. ඒ කියන්නේ ඒකේ පොඩි අමාරුකමක් තියෙනවා. මොකද මම පර්ෆෝමර් කෙනෙක් නෙමෙයි, සිංගර් කෙනෙක් නෙමෙයි. ඒතකොට ලංකාවේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් කොන්සර්ට් කරනවා හරි අඩුයි. කරන ඉන්නවා. නමුත් අඩුයි. ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට කොන්සර්ට් එකක් කරන්නේ සිංගර් කෙනෙක්, පර්ෆෝමර් කෙනෙක්. එහෙම. ඉතින් ලිරික්ස් රයිටර් කෙනෙක්ට හරි ගොඩක් වෙලාවට සින්දු මේ කොන්සර්ට් එකක් කරන්න කෙනෙක්. ගොඩක් වෙලාවට කොන්සර්ට් එකක් කරන්නේ සිංගර් කෙනෙක්, නැත්නම් පර්ෆෝමර් කෙනෙක්. මියුසිෂියන් කෙනෙක්ට හෝ ලිරික්ස් රයිටර් කෙනෙක්ට යාගේ සෝලෝ කොන්සර්ට් එකක් කරන එක හරි අමාරුයි. රයිට්. ඉතින් මම හිතුවා දැන් මට කාලේ හරි කරන්න. ඒ ගොඩක් අය එකතු කරගන්න ඕනේ නේද? ඔව් ගොඩක් අය එකතු කරන්න ඕන. අදාළ නිර්මාණ ටික තියෙන්න ඕන. ඉතින් මම නිර්මාණය කරපු තනු ඇතුළත් කරලා මම කැමතිම සින්දුවේ නමින් කොන්සර්ට් එක කරනවා. කැමතිම සින්දුවේ නම. ඒක නම් ගොඩක් අය කැමති නමක් වෙන්නත් ඇතිනේ. ඔව් මම හිතනවා මට වැඩිපුරම ප්‍රතිචාරය ආවේ ඒකට. අපි ඒක පස්සේ දවසක කියලා දැන් එතකොට සර්ප්‍රයිස් එකක් කරනවානේ. දැන් එතකොට මේ අවුරුද්දේ අපිට අහන්න ලැබෙනවද? අපිට කාලයක් ගැන හැම ඉගියක් දෙන්න පුළුවන්ද? ඔව් මේ අවුරුද්දේ අගභාගයේදී කොන්සර්ට් එක කරන්න ඉන්නේ. ඒ කියන්නේ අපිට දිල්කිලා, සමිතලා, සුරේන්ද්‍රලා
කසුන් කල්හාරලා කසුන් කොල්හෝරලා ශශිකලා ඕ මගේ නිර්මාණ රේන්ජ් එකේ ආටිස්ලා 10ක් වගේ ඇතුළත් කරගෙන තමයි කරන්න ඉන්නේ. ඒ කියන්නේ අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ අවුරුද්දේ අග වෙනකොට නේ. රයිට්. එහෙනම් ඒකට අපි දැන් මුදියා දවස් ටික ලෑස්ති කරගෙන ඉමු නේද? කවද කියයිද දන්නේ නැහැ. එකපාරම සර්ප්‍රයිස් එක දෙන්න පුළුවන්. එහෙනම් උදාරයි බොහොම ස්තුතියි මාත් එක්ක මේ කතා බහට මේ පාරේ ඉඳගෙන දුක්ඛම් කටළු දරාගෙන එකතු වුණාට. එහෙනම් හයි දවසක අපි හම්බෙමු මේ වගේම ලස්සන කතා බහකින්. බොහොම ස්තුතියි ශනිවාටත්. අපේ අලුත් නිර්මාණත් එක්ක අපි අපෝ හම්බෙමු. හම්බෙමු අනිවාර්යෙන්. Walkie Talkie with Rashu.